හයි කොහොමද ඉතින් ඔන්න මට අද කෑමක් හම්බුණා. මම හදන්නේ දැන් ඒක හදන්න මේ තමයි ඉඳලොලු. අර ඉඳලොලු කියලා හත జాතියක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ගොඩක් අය කියනවා ගොරවනකොට හැදෙනවා කියලා. ඉතින් මේ තමයි මට හම්බෙච්ච ටික. මම දැන් ඒක කෑලි කඩලා හදාගෙන තියෙන්නේ. හදලා බලමුද කොහොමද කියලා. ගෑස් එකේ වල් දීපේ තියලා තියෙන්නේ. වල ටිකක් රත් වෙනාට පස්සේ තෙල් ටිකක් දාලා 3-5 ටිකක් බැදගෙන තමයි හදන්න. ගොඩක් අය කියනවා මේකට කිරි දාන්න නැහැලු බඩේ අමාරු හැදෙනවලු. මම 3-5 ටික දාලා 4 ටික දාලා පොඩි කරගත්තා. හැබැයි මේක අර මේ කඩවල වල තියෙන හතු පැකට් වගේ පොඩි වෙන්නේ නැහැ කොච්චර කවලම් කරත් දිය වෙන්නේ නැහැ. ඔන්න මං කෑමක් හදන්න යන්නේ. බලමුද කොහොමද කියලා. ඔන්න මම මේකට දාගත්තේ පාන් පිටි දාගත්තා. පාන් පිටි දාලා උපු මිටි කිරි ටිකක් දාලා ලුණු වතුර ටිකක් දාලා වතුර දාලා මම මේක මේ හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. දැන් මේක මෙහෙම තියලා මං ඉතුරු මේකට දාන්න උඩින් දාන්න ඉතුරු ටික හදා ගන්න ඕනේ. බිත්තර 3යි කෑලි මිරිස් කුඩුයි ලුණුයි මේ ටික දාලා දැන් මම මේක මේ හොඳට මේ කවලම් කරගන්න හදන්නේ. මේකත් එක්ක නිකන් කන්න බෑනේ. පරිප්පුවක් තෙලට හදන්න හැදුවේ. හදමුද මාත් එක්ක බෙලින් බැදුමකුත්. ඔන්න බෙලින් ටික දැන් මම කපා ගත්තා. ඔන්න මම වළඳ ලිපේ තියාගෙන පරිප්පුව හදන්න. ඒකට තෙල් චුට්ටක් දාගන්න ටෙම්පරාදු කරගන්න. පරිප්පු එක හදාගන්න මම තෙල් වළඳ ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දැයවා. ටෙම්පරාදුවට මම අබ කරකුංචා උළුහල් මිරිස් රම්පේ ලුණු පොඩිව දැම්මා. මම මේකට අවශ්‍ය කරන 3-5 ටික දාගත්තා. මේ තමයි මගේ පරිප්පු එක දැන් තත්ත්වේ. හාල් මැස්ස දැම්මා, පෙට්ටි මිරිස් දැම්මා, කරපුංචා සුදු ලුණු කෑලි මිරිස් දාලා බෙලින් ටික දැන් තෙල් එකේ දාලා ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. බෙලින් එකට හාල් මැස්ස ටික ටෙම්පරාදු වෙන්න ඇරියා. මේකට මෙහෙම දාගත්තා. මම හදාගත්ත පාන් පිටි මිශ්‍රණයක මේකට මෙහෙම දාගත්තා. බිත්තර ටිකත් මම මෙහෙම උඩින් දාගත්තා. ටිකක් උඩින් මෙහෙම අක් කරගත්තා. මම හදාගත්තු පාන් පිටි මිශ්‍රණය උඩින් බිත්තර ටිකත් මේ විදිහට උඩින් වක් කරගත්තා. මෙහෙමයි මගේ කෑම එක හැදුනේ. මම බිත්තර රොටි හදලා පරිප්පු හදලා බිලින් තෙල් දාලා තියෙන්නේ. මගේ වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.